මේ දවස් සම්මයක් තියෙනවා මේක. මම ඉතා ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් බුදුදහම පිළිපදින කෙලෙස් අඩු කර ගැනීමට කටයුතු කරන කෙනෙක් නේ. එහෙත් මම වතාවක් භාවනා ආදී කරන අවස්ථාවල විදක මගේ යටි හිතේ ක්ෂණිකව බුදු පියාණන් ගැන නිගරු සිතිවිලි උපදී. ඒට මටම දැඩිව නිග්‍රහ කරගෙන බුදු ගුණ වඩමි. මේ සසර කරන ලද පාපයක්ද මේ මිදෙන්නේ කෙසේද කියලා පහදලා දෙන්න කියලා කියනවා. දැන් මේකද අපි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. මේ අපි හැම කෙනෙක්ම හිතා ඉන්නේ අපි මේ කතා කරනකොට සියලුම අදහස් අපේ සායුගී දේවල් කියලා. අපේ හිතේ එන හැම අදහසක්ම සායුගී කියලා හිතාගත්තොත් මේක වැරදි. සාමාන්‍ය බුද්ධජනන මිනිස්සේ සමහරවිට ඒ මිනිසයා තමාගේ මානසිකත්වයේ තමාට ඕන හැටි ක්‍රියාත්මක කරවන්න හම්බෙන්නේ 10%යි. 90% ක්‍රියාත්මක කරන්නේ අමනුෂ්‍ය අදහස් තියෙනවා. දැන් මේක දකින්න නැති පැත්ත. ඔළුව හොලන්නම අවශ්‍ය නැහැ අමනුෂ්‍ය අදහස් දෙන්නේ. ඒක උඟා ගැඹුරු වුණාට පස්සේ තමයි ඔළුව හොලලා ආවේදනවා කියන්නේ. ඊට මෙහා ඉන්නවා. තමන්ගේ ඥාති වරපුරා කරාදී වටගෙන සම්බන්ධ වෙනවා. තමන්ගේ මියගිය ඥාතිය සම්බන්ධ නැති කිසිම මිනිසෙක් නැහැ කියන එක බුදුරජාණන් වහන්සේම දේශනා කළා. එහෙනම් මෙන්න මේ ඥාති මිරිස් වල අදහස් දෙනවා. ඒගොල්ලන්ට පුළුවන් සියුම් අදහස් මනසට ඇති කරවන්න ඒකට අවශ්‍ය කරන පරිසරය ගොතන්න. මනස පරිච්ඡ ධර්මයේ උපජ්ජති මනෝ විඥාන කියන සිද්ධාන්තයකින් මනෝ විඥාන පහළ වෙයි. ධර්මයක් ඝට්ටණය වෙන්න ඕන. නම් මනසේ ඉන්න අනිදස්සනං අපටිගං ධම්මාදිත පරියාපන රූපං කියලා එක්තරා සූක්ෂම තරංගයක් තියෙනවා මනසට වදින. ඒක තමයි මනසට සංඥා දෙන්නේ. මේ ශබ්ද කම්පන කරපුවාම වායු කම්පණයෙන් කාන්ත සද්ද ඇහෙනවා. අර කිරණ කම්පණය කරනකොට හිත රැහෙන්න පටන් ගන්නවා. මේ තරහ ක්‍රමයක්. මෙන්න මේ කිරණ ශක්තියෙන් ඔබට දැන් කියන ටෙලිපති ක්‍රම කියලා කියනවා ඔය නවීන මේ විද්‍යාව මේ එයා කියනවා ආලෝ විද්‍යාත්මක ක්‍රමය ටෙලිපති තරංග ක්‍රමය කියලා. ඒ අලුතේ වචන හදාගත්ත බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ඒ හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා මේ ක්‍රියාත්මක ක්‍රියාත්මක වෙන හැටි. යම් අනුස්තියක් දෙන්නේ අදහස් කරනකොට එයා හිතනකොට ඇඟට සම්බන්ධ වෙලා හිතනකොට ඒ අදහස තමයි ඔහුගේ මනසට දැනෙන්නේ. මේකට කියනවා ඒ අදහස් දෙන ක්‍රමය. ඉතින් ඔතනින් ඔය ඉන්න අමනුෂ්‍ය බොහෝ කර මිත්‍යා දෘෂ්ටිකයි. ඒගොල්ලන්ට යම් කිසි විදිහක අපේ ගති රසනේ දුර සම්බන්ධයෙන් පුළුවන් ක්‍රම තියෙනවා. ඥාති උරුමේ එකක්. ගනුදෙනු උරුමයක් තියෙනවා සසරේ. ඒ ගනුදෙනු උරුමේ බිය වෙනකම්. ඒ සම්බන්ධතාවය ගැනියන්න පුළුවන් ධර්ම රටාවක් ගොඩ නැගෙනවා. අන්නේ ගොඩ නැගෙන නිසා එක්ක ගනුදෙනුව පිය වෙනකම් අවිත වහල් වෙන්න වෙනවා ඔවුන්ගේ අදහස් වල. ඔය ඥාති උරුමයේ සම්බන්ධය දලා තියෙන්නේ දැන් තාත්තා දරුවා පෝෂණය කළා අම්මා දරුවා පෝෂණය කළා මැරිලා යනවා. හැබැයි දරුවාගේ හිතේ සම්බන්ධතාවය අහක් කලේ නෑ. නිවන් දකින්න ඕන කමක් තිබුණේ නෑ. පංචකාම සම්පත්තිය විදගෙන මේ ලෞකික සම්පත්තිය භුක්ති දෙන බලාපොරොත්තු මැරිලා ගියා. මැරිලා ගියා භූතාත්ම වල ඉපදෙනවා. තවත් අනාදි සසරේ පටන්ගෙන සම්බන්ධ වෙච්ච අය ඔය විදිහට සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය දැන් ණය හිමිකමක් තියෙනවා. මෙහි ඉන්න පුද්ගලයෙක් ඉන්නා නම් ඒ පුද්ගලයා පිළිබඳව ඔහුගේ විමස ගන්න අරගන්න. හිමිකම ලබන්නේ එහෙම. අදහස් දෙන්න පුළුවන්කම ලැබෙනවා ඒ විදිහට මේ අය. මෙන්න ඒකට මොකද කරන්නේ? අපි එකක් හිතනකොට ඒගොල්ලන්ගේ අදහස් වැරක් කරලා දානවා. දාට අපි හිත පරිවර්තනය වියනවා එක එක විදිහට ඒ පැත්ත නැඹුරු වෙනවා. මොකද හිත පාලනය කරලා හිත වඩන්න කිව්වොත් වැඩිච්ච හිතට එවන් දේවල් කරන්න බෑ විකාශනය වෙනවා. නොවැඩිච්ච හිතට අරව ආකර්ෂණය වෙනවා. ආකර්ෂණය වුණාම කොහොම සිද්ධියක් වෙනවා. ඔය මේ ගියාය ගෙන්නලා ඒගොල්ලන් ඥාතියින්ගේ ඔය සූක්ෂම ශරීරවලින් කතා කරන්න පුළුවන් නවීන උපක්‍රම තියෙනවා. මනෝ විද්‍යාත්මක ක්‍රම කියලා අපි ඒවට කියනවා. එහෙම දැනුත් කියනවා බොහෝ පරීක්ෂණ කරලා ඒ අදහස් ඔක්කොම දෙන්න පුළුවන් විතර බඩ ඔප්පු කරන්න පුළුවන් දැන්. එක අවස්ථාවකදී එක්තරා එහෙම ගෙන්නපු කෙනෙක් මියගිය කෙනෙක්
එයා ගැන එයාගේ විස්තරයක් කිව්වා. එයා හේනක උදැල්ල කියලා වැඩ කර කර ඉන්නකොට එයාගේ භාර්යාව මොකද වරදක් කරලා නැහැ එයා. ගහපිය උදැල්ලේ. ගෑයිට ගහපිය උදැල්ලේ. කොහොම අදහසක් එනවා. දැන් මිනිහට හරි අමාරුයි මේක බිල්ල කරගන්න. අමතක කරන්න දුන්නා ආයිත් එනවා. ගහපිය. අන්තිමට මිනිහා තමන්ගේ මනස පාලනය කරගන්න බැරි වුණා. මිනිහා දන්නේම නැහැ. උදැල්ල සාලි ගියාම ගැහුවා ගෑයි. දැන් තෝ වහපි. අන්තිමට අදහස් මිනිහා වහපි. ඒ වහපිලා මැරිච්ච මිනිහයාගේ ආත්මය තමයි මෙහා කියන ඒ ශරීරයේ සූක්ෂම ශරීරයෙන් යම් මාධ්‍යයක් තුලින් කිව්වා මෙන්න මේකයි මට මැරෙන්න වෙච්ච හේතුව. පස්සේ මම දන්නේ මේක මම නෙවෙයි මං වටේ හිටපු මගේ පිරිසක් කරපු වැඩක් කියලා. ඒක දැන් දැනගත්තත් දැන් වෙලා ඉවරයි කියලා. දැන් මේ තරම් දරුණු සත්‍යෙට හිත වෙනස් කරලා විකෘති කරවන්න පුළුවන් අවස්ථා තියෙනවා. දැන් මේක ක්‍රමයක්. වේදකින් කරන්නේ තියෙන යම් කිසි මානසිකත්වයේ දුර්වලතාව තියෙන ඉන්ද්‍රියක් තියෙනවා. ඒ මොනවාරි ක්‍රම තියෙනවා ඉතින්. මොකද වසී ගුරුකම් කියලා කියන්නේ කොහොමද? ඒවැය කරන්නේ මොකද අමුසිය බඳලා අමුසියගේ අදහස දෙන්නේ. හැබැයි ඉතින් හාමුදුරුවෝ හරි වේවා ගිහියෙක් වේවා කවුරු හරි වේවා. මාර්ගඵල නොලැබුව කෙනෙක් නම් අනුසය විදව නැති කෙනෙක් නම්. අර කියන මොනවා හරි ප්‍රවෝධ කරලා එහෙම කරලා අදහස් තියලා එහෙම කරවන්න පුළුවන්. ඒ දැත්තේ ඉක්ම ගිහින් අනුසය වින්දට පස්සේ අභ්‍යන්තරයෙන් අදහසක් මතු කරවන්න මොන අදහස කරනවා බෑ බාහිරයි. ඒකයි කාරණේ. ඉතින් අන්නේ වගේ අවස්ථාවකට පත් වුණාම මොකද වෙන්නේ? ඔය ඥාතීන් බොහෝ කොට ඉන්නවා. ඉතින් යම් කිසි කෙනෙක් මේ බුදුදහම කාවයි කියන්නේ සම්පූර්ණම ලෝකෙට විරුද්ධ වැඩ. ලෝකේ කන පිට ගන්න පැත්ත. අර අප්‍රමාණ සංසාරින බුදුවන පදයක් තියා මාත්‍රයක්වත් අරගත්තේ නැති මේ පංචකාම ආස්වාදයන්ට ගැටි වෙලා ලෞකිකත්වයේම බැහැගෙන ඉන්න මානසිකත්වයේන භූතාත්ම වල ඉන්නේ. ලක්ෂ කෝටි ගණන් බැලම දාගෙන ඉන්නේ. උන්ගේ අදහසට විරුද්ධ වෙනවා ලෞකික අදහසින් එහා පැත්තට හිත වරන්න යනවා. උන් හිත දෙන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි හැම පූජාවක්ම తీරවල අටපිරිකර පූජා කරලා ඔක්කොම කරලා. ඔය හැම එකකින්ම අන්තිමට අනුමෝදනාවක් කරන්නේ. තමන් ඇතුළු සිය පවුලියට සත්ව වර්ගී ඥාති මිත්‍රාදීන අනාදි සසරිය පටන් සාසම්බුදුන් යම්තා ඥාති හිතයින් වීද. මේ සෑම සියල්ලෝ කෙවඳුකල කෙවඳු භාවයේ හිතා මේ පිළි විහිදී පැතිරී විදින ඕන සුඛිත මුත්ත වෙත්වා. ඕනේ හැමතක් විතරගේ අනුමෝදනාවක් කරනවා. මේ අනුමෝදනා කිරීමෙන් අපි යම් කිසි ලෞකික වශයෙන් තිබුණා ණය හිමිකම. අද මේ අප්‍රමාණ මහා දෙන බිල්පෙත්වලින් ඒ ණය හිමිකම ගෙවිලා. ණය හිමිකම ගෙවුනට පස්සේ ආය අදහස් දෙන්න බැරුව යනවා. ඒතකොට නිදහස් කරගන්න මාධ්‍ය බැදෙනවා. මේක උපනිශ්‍රය. ඒ නිසා තමයි නිවන් දකින්න ඕන කෙනාට සමහර අය මේ ආමිෂ කරලා වැඩක් නෑ. ඔවම කියන අයට ඔය තේරුම් ගන්න බැරුව කියන්නේ. ඔන්නේ අවශ්‍ය පසුතලය හදන්න ඕනේ. හැබැයි පසුතලය හදාගන්න එක ලේසි නෑ. Tamanta තවස්කෝ මේ අදහස එන්න ඕනේ. නිවන් දකින්න පැත්ත යථාභෝධි ලබන පැත්තට අදහස එන්න ඕනේ. හැබැයි ඒ හිත තුලත් තව තිබෙනවා කුහක මාන්නිය පොඩ්ඩක් එහෙම තිබුණාම මොකද වෙන්නේ? ඔච්චර පූජා දීලා කිව්වා තමන්ගේ තියෙන ඉඳ තුනට ගුණ දෙනවා. ඒකම අයින් කරන්න බෑ. එන ඒකෙන් දැනගන්න ඕනේ සමාගයේ පොතපලේ තමා මනසියෙන් හදා ගන්න. ඒ දිහිනුවල නැත්නම් කරන්න බෑ. ඉතින් ඒවත් ගුණ විහෙතුක පුද්ගලයි. විහෙතුක අහේතුක පුද්ගලයිට ඕක කරන්න බෑ. ඒ මානසිකත්වය ඇති කරගෙන ඕන පාල කරන්න බැරි නිසා අපිට බණ ඇහුවා. ඊ ඇයි අදහස ගන්න බෑ. මාන්නේ අයින් කරගන්න බෑ. තීර ගුණ අයින් කරගන්න බෑ. ඒක ආදීනව දකින්න බෑ. ඒකයි කියන්නේ. සෝවාන් ඵලයටපත් වෙලා ඉඳලා. මොකද කාමරාග පත්‍ය දුරු කරලා හිටියේ නෑ සෝවාන් වත් කරු නිසා. ඒ දෙක දුරු කරනකම් මානපාසිකේ ඉඳ බලවත් අයට කරන්න පුළුවන් අදහස් දෙන්න පුළුවන්. මනස වහන්න පුළුවන්. ඒ නිසා තමයි කල්පයක් වැඩ ඉන්න තේක්වා කියලා බුදුරජාණන් වහන්සේලා ආරාධනා කරන්න බැරි වෙන්න වහවත් මාර්යා ආනන්ද හඳුනගේ මනස හේතුයි. යනිකට ඕනවා කියන්නේ. අන්න ඒකයි කියන්නේ මේ වගේ අවස්ථාවලදී පුළුවන් තරම් උත්සාහයෙන්. ඒ කෙරෙන සසරේදී තිබිච්ච ගන් දෙනවා පියව ගන්න ඕනේ පළවෙනි කාරණය. අමනුෂ්‍ය රෝගී කොච්චර හිටියත් එහෙම එක්කෙනෙක් මිල්ල කරන්න එක්කෙනෙක් පාලනය කරන්න අමනුෂ්‍යෙින්ද බෑ. ඒ පාලනය කිරීමේ හැකියාව ලැබෙන්නේ අර ණය හිමිකම අනුව. ඉතින් ඔය කියන ණය හිමිකම දුරු කරවන්න නම් අපි මනසින් තේරුම් අරගෙන ඒ කියන දහම තේරුම් අරගෙන ඊට අනුකූලව ඒ පත් පිළිවෙත් කරලා ලබන පුණ්‍ය සම්දරාවන් අප්‍රමාණ බින්තරක් නැගෙන්නේ. ඒක යම්සෙන්ට හරි ඒ සියල්ලන්ට යොමු කරලා පුණ්‍යානුමෝදනා කරනකොට පින් ගත්තත් නැතත් අපේ පිට නැහැ නිදහස් වෙනවා. ඉත අප
අප්‍රමාණ භාවයේම මහත්ගත භාවයට පත් වෙනවා. එහෙනම් මෙත්තා සහගත හිත මහත්ගතයි. අප්‍රමාණයි. මේ අප්‍රමාණ සත්‍ය වැඩනොත් එහෙම ප්‍රමාණවත් මානසිකත්වයක් ඇති කිසිම අවශ්‍යයකට ඒ මහත්ගත හිත පාලනය කරන්න බැරුව යනවා. ඒ නිසා හැමිලිය පෙන්වා දෙනවා මෙත් හිත වඩන්න. අප්‍රමාණ හිත වඩන්න මහත්ගත වෙන්න. හිත මහත්ගත සත්‍යෙ වැඩනට පස්සේ ලෞකික වූ කාම ක්ලේශයක් ඇද්ද නැත්නම් කාම කර්මයක් ඇද්ද? හේසියක් හිතෙන් නොවි ගෙවිල යනවා කිව්වේ ඕකයි. ඊට පස්සේ කවදාවත් ඒ හිමිකම් දෙන්න බෑ. ඒක අපිට කරන්න දෙයක් නෑ. ඒ හිමිකම නැති කරන්න හැකි තරම් දුරට ඒ පින්දාම් කරලා අර විදිහටම කර්ම තේරුම් අරගෙන අනාදි සසරේ පටන් සාසම්පතන සියලු ඥාති හිතකින්ද මේ පින් අනුමෝදන් කරනවා කියලා අනුමෝදන් කරවවි. එහෙමම කරගෙන තමයි ණය නිදහස් වෙන්නේ. ඒ ණය නිදහස් විද්‍යාවේ යථාර්ථයම නතර වෙනවා. එතකම බුදුන්ටත් බයිනවා. බල කියන හාමුදුරන්ට බයින බෑිනවා. ඔහු නෙමෙයි බයි. ඒකට හරි කම්පාවක් එනවා. අනේ මගේ හිතවත් නෑ මෙහෙම දෙයක් කරන්න. කියනම ඉබේම අන්ත කිව්වක. කොහොම අදහස් කියේ? අර හැරෙන්න. කොහොම අදහස් වෙනවා? ස්වාමීන් වහන්සේ ඒකට ඉඳන් ගහපු පාප කර්මයක් තුනේ. මොකද නැත්තේ? කුණට කුණ බැඳෙනවාම ඒ හින්දාම උඩ පාප කර්ම අනුන්ට දුන්නේ විද්‍යාව තියෙනවා. අනුන්ට අනුබල ගහබියෝ කරලා කියලා කිව්වනම් කාට හරි. සංසාරේ තෝම අනුන්ට උදව් දුන්නා නම්. එයාට ඒකෙන් මිදෙන්න බැරි විදිහේ පාප කර්මයක් අරගෙන හේතුඵලයේ වශයෙන් එනවා. ඒ නිසාම යාට ඒවල ගෝචර වෙන්න සිද්ධ වෙන්නේ. අනුන්ට උල්පන් දන් දෙන එකේ දින විපාකය. අනුන්ට අවේල කරන්න උදව් දෙන එකේ දින විපාකය. Tamanට සිද්ධ වෙනවා. ඒ පාප කර්මයේ ගෙවෙන සාකල් ඒක කරනවා. මේ දසරේදී අපි අනුන්ට හිංගි කරන්න, හිංසා කරන්න, උදව් කරන්න, උපකාර කරන්න, කුසි ගන්නවා නම් ප්‍රාණඝාත කිරීම, කෙරවීම, කරන අයට අනුබල දීම, කිරීම, වර්ණනා කිරීම. මේ හතරෙන් ඔක එනවා. හොරකම් කිරීම, කෙරවීම, කරන අයට අනුබල දීම, කිරීම, වර්ණනා කිරීම. හතරකින් පව සිද්ධ වෙනවා. කාම මිත්‍යාචාර කිරීම, කෙරවීම, කරන අයට අනුබල දීම, කිරීම, වර්ණනා කිරීම. බොරු කීම, කියවීම, කියන අයට අනුබල දීම, කිරීම, වර්ණනා කිරීම. පරස වචන කීම, කියවීම, කියන අයට අනුබල දීම, කිරීම, වර්ණනා කිරීම. මේ ආදි වශයෙන් දස අකුසල කිරීම, කෙරවීම, කරන අයට අනුබල දීම, කිරීම, වර්ණනා කිරීම. සියලු පව සිද්ධ වෙන හතර ආකාරයි. දස අකුසලයේ එහෙකට හතර ගන්න 40 ආකාරයකින් පව සිද්ධ වෙනවා. ඕක අනන්ත සංසාරයේ කරපුවාම ඊට අනුකූලව තමයි අපිට එන්නේ. හේතු බලය. ඉතින් දස අකුසලයේ වෙන් වෙලා කටයුතු කරන ගම දස අකුසලයේ සම්බන්ධයෙන් දහම් ගුණ වලද ඒ කරගත් අප්‍රමාණ පින අපෙන් අවේද අසාධාරණ ගෝචරයේ සීල සත්‍යයෙන් අනුමෝදන් කරනවා. මේ විදිහට සුද්ධ වෙනකොට ක්‍රමක්‍රමයෙන් අර පව් වලට වන්දි ගෙවෙනවා. වන්දි ගෙවිලා නිදහස් වුණාම අපි නිදහස්. ඒක කාණි මෙහෙම කරගන්නවා.